මේක 1983 A level paper එකේ ධාරා විද්‍යුතය පාඩමේ එන සමග ප්‍රතිරෝධය කොටසෙන් තමයි මේ ගානක් තියෙන්නේ. ඒකට මේ ගානේ අහන්නේ PQ අග්‍ර දෙක අතර සමග ප්‍රතිරෝධය තමයි අහන්නේ. PQ අග්‍ර දෙක අතර සමග ප්‍රතිරෝධය තමයි අහන්නේ. මේක කියලා තියෙන විදිහට මේ සර්ව සම ප්‍රතිරෝධ දීලා තියෙනවා අපිට මේක ප්‍රතිරෝධ ඒකකයේ සර්ව සම ප්‍රතිරෝධ 10ක් දීලා තියෙනවා මේක ප්‍රතිරෝධ ඒකකයේ R වෙන සර්ව සම ප්‍රතිරෝධ 10ක් දීලා තියෙනවා මේ ගානේ පොඩි විශේෂත්වයක් තියෙන්නේ මෙන්න මේ PQ P කියන අග්‍රය තියෙන්නේ මේ තියෙන ප්‍රතිරෝධයේ මැද ඊළඟට මේ Q කියන අග්‍රය තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධයේ මැද හරිද එතන ඒ ටික තමයි අපිට ගානේ දීලා තියෙන්නේ සර්ව සම ප්‍රතිරෝධ 10ක් දීලා තියෙනවා එක ප්‍රතිරෝධයකගේ R මෙන්න මේ P කියන අග්‍රය නැත්නම් අපි හිතමු මේ P කියන අග්‍රයෙන් ධාරාව ඇතුල් වෙනවා කියලා. ඒ ඇතුල් වෙන්නේ මේ ප්‍රතිරෝධය හරි මැදි. එතන මෙතන පිට වෙන්නේ කොතනින්ද? මේ ප්‍රතිරෝධය ආගේ මැදි. තමයි මේ Q කියන අග්‍රයෙන් ධාරාව පිට වෙන්නේ. එතකොට දැන් අපි මේ වගේ වෙලාවක අපි ලේසි වෙන්න අපි දන්නවා සමග ප්‍රතිරෝධය කියන්නේ යම් කිසි ප්‍රතිරෝධ පද්ධතියකින් කරන කාර්යයක් කරන්න පුළුවන් තනි එකක්නේ. දැන් මෙතන අපි එහෙනම් ඒක අනිත් පැත්තට යොදන්න පුළුවන් වෙනවා. තනි ප්‍රතිරෝධයක් වෙනකොට ඒ ප්‍රතිරෝධයම කරන කාර්ය කරන්න පුළුවන්. තව ප්‍රතිරෝධ දෙකක් හෝ තුනකින් ඒ තනි ප්‍රතිරෝධය වෙනකොට අපිට දාන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම කරමු. දැන් මේක හරි මැදින්නේ තියෙන්නේ. එහෙනම් හරි මැදින් තියනවා කියලා මෙතන අදහස් කරන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය කොටස් දෙකකට බෙදෙනවා කියන්නේ. මේ ප්‍රතිරෝධය කොටස් දෙකකට බෙදෙනවා. එතන මේ ප්‍රතිරෝධය කොටස් දෙකකට බෙදෙනවා. සර්ව සමාන කොටස් දෙකක්. හැබැයි මේ කොටස් දෙකෙන්ම වෙන කාර්ය මේ තනි කෙනාගෙන් වෙන කාර්යයට වෙන්න ඕනේ. එතකොට අපි එහෙනම් මේක කරන්න වෙන්නේ අපි මේක ප්‍රතිරෝධ දෙකකින් අඳගමු. ප්‍රතිරෝධ දෙකකින් අඳගමු. කොහොමද අඳින්නේ? අපිට මෙයාව අඳින්න පුළුවන්. දැන් එකකගේ R කියලා තියෙනවනේ. එහෙනම් අපි මේක R බෙදීම 2යි. R බෙදීම 2යි කියලා අඳගමු. එතකොට මෙයාවත් අපිට පුළුවන් R බෙදීම 2යි R බෙදීම 2යි කියලා අඳගමු. අනිත් ප්‍රතිරෝධවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ ටික තිබුණ විදිහටම තියෙනවා. මැදින් තියෙන ප්‍රතිරෝධ හතරත් ඒ විදිහටම තියෙනවා. අපි වෙනසකට කියලා කරේ අර අපිට දීලා තියෙන තනි ප්‍රතිරෝධ දෙකක් විදිහට අඳගත්තා. මොකද ඒකට හේතුව අපිට මේ මැද කියන ලක්ෂ්‍ය හරියට ලකුණු කරගන්න බැහැනේ. ඒක හින්දා අපි කර වැඩේ මේ තනි ප්‍රතිරෝධ වෙනකොට ප්‍රතිරෝධ දෙකක් ගන්න. කිසි වෙනසක් නැහැ. මේ දෙන්න තියෙන ශ්‍රේණිගතව. මේ දෙන්න ශ්‍රේණිගතව තියෙනවා කියන්නේ මේ දෙන්න එකතු කරාම මේ තනි ප්‍රතිරෝධ අපිට හම්බ වෙනවා. ඒතර අපි පරිපදයේ කිසි වෙනසක් කළා නැහැ. අන්න දැන් එතකොට මේ P කියන්නේ මේ ලක්ෂ්‍ය Q කියන්නේ මේ ලක්ෂ්‍යය. දැන් අපිට පුළුවන් ගාන හදාගන්න. දැන් අපි දන්නවා මේ සමග ප්‍රතිරෝධ ගණන් හදද්දී මේ වගේ පරිපතයක් දැක්ක ගමන් සාමාන්‍ය ළමයට හිතෙනවා කොහොමද? මේ වගේ ගාන විසඳන්න. මේ තියෙන්නේ සමමිතික රූපයක්නේ. සමමිතික හැඩයක්. ඒක සමමිතික හැඩයක් තියනවා කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ අක්ෂය සමමිතික අක්ෂය විදියට. මේ අක්ෂය ගත්තොත් සමමිතික අක්ෂය විදියට මේ අක්ෂයෙන් උඩ තියෙන ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ ප්‍රමාණය සහ ප්‍රතිරෝධයේ අගයන් යට තියෙන ප්‍රතිරෝධ ප්‍රමාණය සහ ප්‍රතිරෝධයේ අගයන් වලට සමානයි. එහෙම ගත්තොත් මෙතනින් එන ධාරාවක් මේ පැත්තට සහ මේ පැත්තට එකම විදිහට බෙදලා යනවා. එකම අගයන්ගෙන් බෙදලා යනවා. මොකද දෙපැත්තම සර්ව සමයි. එකම අගයන්ගෙන් බෙදලා ගියාම මේ එන ධාරාවක් මෙහෙන් පහළට ගියාට පස්සේ මෙන්න මේ මෙතන ඇතිවන යම් කිසි විභවයක් තියෙනවනම් ඒ විභවයම තමයි මෙතනක් තියෙන්නේ. මොකද හේතුව එකම ධාරාව යන්නේ දැන් I කියන ධාරාවක් අපි ආව කියලා හිතමු. I කියන ධාරාවක් ආව නම් I බෙදීම දෙක විතර බෙදලා යන්නේ. මොකද දෙපැත්තම සර්ව සමානයි. එතකොට ඒ එන ධාරාව සහ මේ R බෙදීම දෙකේ ගුණිතයෙන් තමයි මේ ප්‍රතිරෝධයේ අග්‍ර දෙක අතර විභව අන්තරය නිරූපණය වෙන්නේ. එහෙනම් මේ ප්‍රතිරෝධයේ අග්‍ර දෙක අතර විභව අන්තරය I සහ R බෙදීම දෙකේ ගුණිතයෙන් නිරූපණය වෙනවා. එතකොට මෙතෙන්ට වඩා
I R බෙදී I ගුණ කිරීම R බෙදීම දෙක ප්‍රමාණයකින් මෙතන විභවය අඩු වෙනවා. ඒ වගේම ප්‍රමාණයක් තමයි මෙතනත් අඩු වෙන්නේ. ඒ විදිහට මේ හැම මෙන්න මෙතන සහ මෙතන විභවය සමානයි. මෙතන සහ මෙතන විභවය සමානයි. එතකොට අපි දන්නවා කිසියම් ප්‍රතිරෝධ දෙකක් අතර විභවය සමාන නම් ඒ ප්‍රතිරෝධ දෙක අපි කියනවා සමාන්තරගතව තියෙන්නේ. එතකොට අපිට පුළුවන් සමාන්තරගත ඒවා නම් එකට දාලා හදලා ගන්න. හැබැයි මේ වගේ ගණන් වල අපි තව කරන ක්‍රමයක් තියෙනවා. දැන් මෙහෙම සම්මිතික වෙලාවේ මේ අග්‍රවල විභව සමාන නම් මේ අග්‍ර සමානයි වගේ. එහෙනම් කෙලිම මේ අග්‍ර ගිහලා මෙතන උඩට දාන්න. මේ අග්‍ර ගිහලා මේ අග්‍රේ උඩට දාන්න. මේ අග්‍ර ගිහලා මේ අග්‍රේ උඩට දාන්න. ඕක තමයි අර අපි කියන්නේ මෙහෙම නවනවා කියලා. නමනකොට වෙන්නේ සරල දෙයක්. මේ සංදිය සහ මේ සංදිය විභව සමානයිනේ. එහෙනම් මේ සංදි දෙක එකට ගැට ගැහුවා වගේ වැඩක්. මේක ගිහලා මෙතන ගැට ගැහුවා. මේක ගිහලා මෙතන ගැට ගැහුවා. මේක ගිහලා මෙතන ගැට ගැහුවා. ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. මොකද හේතුව මේ අග්‍රය සහ මේ අග්‍රය විභවයන් සමානයි. මේ අග්‍රය සහ මේ අග්‍රය විභවයන් සමානයි. මේ අග්‍රය සහ මේ අග්‍රය විභවයන් සමානයි. එහෙනම් අපි මේක නැවුවා හා සමානයි. මෙහෙම නැවුවට පස්සේ වෙන්නේ මොකද? මේ ප්‍රතිරෝධයේ ගිහිල්ලා මේ ප්‍රතිරෝධයේ දෙක උඩ වැටෙනවා කොහොමද? සමාන්තරගත විදියට. කොහොමද වැටෙන්නේ? මේක ගිහිල්ලා මේක උඩ වැටෙන්නේ හරියට සමාන්තරගතව. ඇයි මේ සංදිය ගිහිල්ලා මේ සංදියටනේ ජොයින්ට් වෙන්නේ. මේ සංදිය ගිහිල්ලා මේ සංදියට ජොයින්ට් වෙනවා. එතකොට මේක තියෙන්නේ මේකේට සමාන්තරගතව. මේ ප්‍රතිරෝධය. අන්න ඒ ආකාරයට ගත්තම අපිට ඇඳලා ගන්න පුළුවන් මෙහෙම. ආයෙ පරිපතේ අඳින්න පුළුවන් අපිට. කොහොමද? මේක නැව්වට පස්සේ එන හැඩය. නැව්වට පස්සේ අපිට එනවා මෙන්න මෙහෙම හැඩයක්. හරිද? මෙහෙම හැඩයක් එනවා. මෙතන තමයි එතකොට අපි ඔය කියන P ලක්ෂය, මෙතන තමයි අපි ඔය කියන Q ලක්ෂය. දැන් නැව්වට පස්සේ මොකද වුනේ අපි? මෙතන R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධයක් ගිහිල්ලා මේක උඩම සමාන්තරගතව සම්බන්ධ වෙනවා. එතකොට මේක සහ මේ දෙක සමාන්තරගතයි කියන්නේ මේකත් R නම් මේකත් R නම් අපි දන්න එකපාර ලියන්න පුළුවන් R බෙදීම 2යි කියලා. මෙතනත් එහෙමයි. එතකොට මෙතනත් R බෙදීම 2ම තමයි. එතන මේ ප්‍රතිරෝධය ගිහිල්ලා මේකට සමාන්තරගත මෙතනින් නැවුවට පස්සේ බලන්න කොලයක් නවු වගේ තමයි. මේක ගිහිල්ලා මෙතන. එතකොට ඒක කොහමද? ඒකත් සමාන්තරගතයි. ඒකත් R බෙදීම 2ම තමයි. ඒ විදිහට මෙතන තියෙන කෙනා R බෙදීම 2යි. මෙන්න මෙතන පොඩි වෙනසක් වෙනවා. මෙතන මේක උඩ වැටෙන්නේ මොකද්ද? R බෙදීම 2 එකක්. එහෙනම් මේ දෙක සමාන්තරගතයි කියන්නේ අපිට හම්බෙන්නේ R බෙදීම 4ක්. මෙතන R බෙදීම 4කුයි ඒ වගේම මෙතන R බෙදීම 4ක්. හරිද? දැන් අපිට පුළුවන් මෙතනින් ආයි ගන්න කොහමද? දැන් මේ ප්‍රතිරෝධය හරහා යන ධාරාවක් නෙමෙයි මේ ප්‍රතිරෝධය හරහාත් යන්නේ. මෙයා හරහා යන ධාරාවක් නෙමෙයි මෙයා හරහා යන්නේ. මෙයා හරහා යන ධාරාවම තමයි මෙයා හරහාත් යන්නේ. මොකද එකම මේ යන ධාරාවට වෙන යන පාරක් නෙන්නේ. එහෙනම් මෙහෙන් ගිහලා මෙහාට තමයි යන්නේ. ඒකෝල මේ දෙන්න ශ්‍රේණිගතයි මේ දෙන්න ශ්‍රේණිගතයි. අපිට පුළුවන් යාලා එකතු කරන්න. එකතු කරලා ගත්තාම අපිට අඳින්න පුළුවන් මෙහෙම රූප සටහන. කොහොමද? මෙතන තමයි P අග්‍රේ තියෙන්නේ මෙතන තමයි Q අග්‍රේ තියෙන්නේ මේ දෙන්න එකතු වුණාම භාගයව දෙකක් එකතු වුණාම R මයි මේ දෙන්නත් එකතු වුණාම ඒ දෙන්නත් R මයි මේ දෙන්න තියෙනවා R බෙදීම 4ක් මෙයාත් R බෙදීම 4යි දැන් ආයි බලන්න මේ ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරයමයි මෙයා හරහා තියෙන්නේ ඒතකොට මේ දෙන්න මොන ගතද මේ දෙන්න සමාන්තරගතයි එහෙනම් මේ දෙන්න වෙනකොටත් අපිට ආයි ලියන්න පුළුවන් R බෙදීම දෙකක් ඒ R බෙදීම දෙක සහ මෙයාලා දෙන්න අපි ඒ රූප සටහනත් අදිමු. එතකොට එන්නේ මෙතන P අග්‍රය මෙතන Q අග්‍රය මෙතන R බෙදීම 4යි මෙතන R බෙදීම 4යි මේ දෙන්න වෙනකොට R බෙදීම 2යි. දැන් අපි දන්නවා මෙහෙම යන්න આવොත් එකම ධාරාව තමයි තුන් දෙනාම හරහා යන්නේ. එකම ධාරාව නම් තුන් දෙනාම හරහා යන්නේ මේ තුන් දෙනාම මොකද වෙන්නේ එකතු වෙන එක. R බෙදීම 4කුයි R බෙදීම 4කුයි එකතු වුණාම R බෙදීම 2යි. ඒ R බෙදීම 2යි මේ R බෙදීම 2යි එකතු වුණාම කීයද?
AR බෙදීම දෙකයි මේ R බෙදීම දෙකයි එකතු වුණාම ඔක්කොම එන්නේ R කියලා. අපිට එතකොට ගන්න පුළුවන් මේ සම්පූර්ණ පද්ධතියේම සමගය R කියලා. හරි. අපි තවත් ධාරා විද්‍යුතය කොටසෙන සමග ප්‍රතිරෝධී පාස් පේපර් ගානක් එක ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.